යාළුවනේ අද මට වැඩ ගොඩාක් තියෙනවා කරගන්න. අද කාට කියලාද වැඩ ටික කරගන්නේ කියලා තමයි මම මේ කල්පනා කරන්නේ. හරියට හරි. ඉන්නකෝ පොඩි ළඟපෑමක් දාලා යාළුවෝ ලබා මගේ වැඩ ටික කරගන්න බලන්න ඕනේ. එහෙම තමයි හොඳ. චංකි, ඇයි මේ ඔයා දුකින් ඉන්නේ? චංකි, මක්කනෝය මේ නෝකින් වගේ. අයියෝ මාර කරදරයක් නේ තියෙන්නේ. පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න නැත්ද? මට හරියට ප්‍රශ්න මෙයාලා. ඔයාලගෙනුත් හරි කරදරයන්නේ තියෙන්නේ. මට ප්‍රශ්න තේරෙන්නේ නැද්ද? හරි දැන් කියන්නකෝ බලන්න ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒකනේ මොකක්ද කියලා කියන්නකෝ. ඕම ගිල්ලා නේනවද? මොනාරි අපි ප්‍රශ්නේ යන්න කලින් කාලා හිටියොත් හොඳයි නේද? හරි චංකි දැන්වත් කියන්නකෝ ප්‍රශ්නේ මොකක්ද කියලා. මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ යන කලින් මම පොට්ටක් බඩපුරවගෙන ඉන්න බෑ. තේරෙන්නේ නැත්තනේ ඕගොල්ලන්ටත්. මේ වතුර එකක් බොන්නකෝ. අන්නම සලකන්න ඕනේ මට. එක ප්‍රශ්නයක් නම් ඉවරයි යාළුවනේ. දැන් මගේ බඩ පිරුණා. ඒත් ඉතින් තවත් ප්‍රශ්න තියෙනවා. යමුකෝ එහෙනම් අපි වාඩි වෙලා ප්‍රශ්න ගැන කතා කරමුකෝ එන්නකෝ. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ගණන් ටික. මට මේක හදාගන්න බෑනේ. මගේ මේ අත මොකක්ද වෙලා රිදෙනවා. හොඳටම. හරි ඉතින් අපි ඕක කරලා දෙන්නම්කෝ ඔයාට. ඔයාලට පුළුවන්ද? අපිට පුළුවන්. ඕමනේ යාළුවනේ තව ගොඩක් තියෙනවද ගණන් හදන්න? මට නම් පේන විදියට ඔය වරවට්ටනවන්න කොහෙද බොරු කිය කමන්නේ ඉතින්. අපි මේ ගණන් ටික හදලා දෙන්නම්කෝ නේද පිංකි? අමෝ ඇති අන්තක් සතියම හෝම්වර්ක් ටික ගොඩ දාගත්තා. යාළුවොත් පව් අප්පා. එයාලත් ඉතින් මහන්සියෙන් කරලා දුන්නා. මොනවා කරන්නද ඉතින්? මගේ වැඩ ටිකත් මම කරගන්න බෑ ඉතින්. ඔහොම නවතිනවා චංකි. බොරු කියලා මෙතන අපිට කියලා ඔක්කොම හෝම්වර්ක් ටික කරගත්තා. එහෙම අදවට අපේ දෙප්ප බනිස් කෙඩියකුත් කෑවා. ඔහොම ඉන්නවා. බොරුකාරයා. බොරු කියලා අපරවට්ටුවා. කිව්වා බොරුවලට ඔන්න සෝබාදහම විසින්ම දඬුවමක් දුන්නා. අපි දඬුවම් දෙන්න දෙයක් නෑ පිංගි. අයියෝ මගේ ඔළුවා. බොරුවෙන් ජීවත් වෙන හැමෝටම පාඩම් උගන්වන්නේ සෝබාදහමමයි. ඒකට අපි දඬුවම් දෙන්න ඕනේ නෑ. එයාලට සෝබාදහම විසින්ම දඬුවම් දෙනවා.